ආයිබෝන් යාළුවනේ ගොඩ කාලට පස්සේ ඉඟුරු දාන ඉඩමක් මේක නම් ඇත්තටම ලෙවල් එකක් තිබ්බෙම නෑ ගොඩක්ම අමාරුවෙන් කළේ ඒත් අපේ මෙයා කිව්වා මේ කොහොම හරි කරලා දෙන්න කියලා මෙහෙම තමයි ඉඟුරු දාන්න අඩි 3යි පාත්තියේ පල්ල මේ තියෙන ඉඩම අක්කර භාගයක් වගේ තියෙනවා වතුර බහින කානුත් දාලා තියෙන්නේ මේ වගේ ඉඟුරු දාන්න මම ඉඟුරු බීජ ටිකක් පෙන්නන්නම් සාමාන්‍ය ඉඟුරු බීජ දැන් පැර වෙලා තියෙන්නේ මේ ඊළම ලෙවල් එක ඇත්තම තිබ්බෙම නැහැ ඒක ඉතින් ඇහිලා රොටරි කරන කෙනාගේ අඩුපාඩුවක් තමයි තියෙන ඊළම මෙයාලා උදැල්ලෙන් හදා ගන්නම්කෝ ඉස්සෙල්ලා කිව්වා වගේ කියන්නේ මම බෑ කිව්වා ඒ වුණා පුළුවන් විදිහට කරලා දෙන්නකෝ ඉතින් කරා එයාලා ගොඩක් සැටිස් සාමාන්‍ය මේ අක්කර භාගයට මෙයාලා රුපියල් 12000ක් වගේ තමයි යාළුවනේ මේ ගියේ දවසයි ලොකු ප්‍රමාණයක් තියෙනවා සාමාන්‍ය අතින් දැම්ම නම් යනවා මේකට රුපියල් 20000ක් 25000ක් වගේ මේ තත්තර ගන්න. ඒත් ඉතින් මෙහෙම කාණු වැටෙන්නේ නැහැ. ටිකක් උසයි මේ කාණුවක් අඟල් 8ක් විතර උසයි. යම ඉඟුරු බීජ ටිකක් පෙන්නන්න. දන්න කට්ටිය දන්නවා මම නොදන්න කට්ටිය ඇති යම් බලන්න. මේ තියෙන ඉඟුරු බීජ පැලවිගෙන ඉන්නේ තියෙන්නේ. එහෙමනම් තවත් මේ වගේ මොකක් හරි මම කරන දේ අපේ යන සුබ දවසක් ජය වේවා.